welcome back to my channel. අද ජනවාරි 1 වෙනිදා. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මම මොනවාද අලුත් අවුරුදු දවසේ කරේ කියලා. උදේම පන්සල් යන්න තමයි අපි plan කරලා තිබ්බේ. ඉතින් ඊට කලින් අපි කිරිබත් හදාගෙන කිරි ආහාර ගෙනියන්නත් හිතුවා. අපි හිතුවට වඩා ටිකක් පරක්කු වුණා. ඒ නිසා මම breakfast හදලා breakfast අරගෙන යනවා කියලා හිතුවා. අපි කොහොමත් කිරිබත් හදන නිසා මම පොඩි breakfast එකක් හදාගත්තේ oats දාලා. ඉතින් මේ තියෙන්නේ අපි කලින් දවසේ ලෑස්ති කරගත්ත මල් පන්සල් ගෙනියන්න ඒ ටික කපලා ලෑස්ති කරගන්නත් ඕනේ. ඊට පස්සේ අපි කිරිබත් එක ලිපේ තිබ්බා. කිරි ආහාරත් පන්සල් ගෙනියන නිසා. අද වගේ දවසක ලංකාව කොච්චර මිස් වෙනවද කියන එක වචන වලින් කියන්න අමාරුයි. මේ මම ඕස්ට්‍රේලියා ඇවිල්ලා සෙලිබ්‍රේට් කරන දෙවැනි අවුරුද්ද. ඉතින් මේ විදිහට එක පටන් ගන්න හම්බුන එක ගැන මට සතුටුයි. ඊට පස්සේ අපි ගෙදර ඇවිත් අපේ ඉතුරු වැඩ ටික පටන් ගත්තා. අපි බ්‍රෙක්ෆාස්ට් ලෑස්ති කරන්න හිටියට දැන් වෙලාවත් එක්ක අපිට ලන්ච් තමයි ලෑස්ති කරන්න උනේ. මොකද අපි පන්සලේ ඉඳලා ඉඳි ටිකක් පරක්කු වුණා. ඉතින් අපි මෙතන ඉන්න තව වෙන රටවල් වල යාළුවෝ දෙන්නෙක්ටත් ලන්ච් එකට එන්න කියලා තිබ්බේ. ඒ නිසා අපි ඉක්මනට මේක හැදුවා. මේ තියෙන්නේ අපි කලින් දවසේ හදපු කේක් එක. ඉතින් කිරිබත් එකත් ඉක්මනට ලෑස්ති කරලා මේ විදිහට අපේ අවුරුදු මේසය හැදුවා. ඊට පස්සේ මං කරේ ආසම දෙයක්. මම විෂන් බෝඩ් එක හැදුවා මේ අවුරුද්දට. මම විෂන් බෝඩ් එක කලින් අවුරුද්දේ හැදුවේ නෑ මේ පාර. මොකද මට වෙලාවක් තිබ්බේ නැති හින්දා මං ඉතින් හිතුවා ජනවාරි 1 ම හදනවා කියලා. මං හිතනවා ඔයාලා විෂන් බෝඩ් එක ගැන දන්නව ඇති කියලා. විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ goals, dreams manifest කරන්න හදන motivational tool එකක් වගේ එකක්. මේකට pictures එකතු කරලා ඔයාලට collage එකක් විදිහට හදන්නත් පුළුවන්. නැත්නම් මේක digitally ඔයාලගේ phone එකේ wallpaper එකක් විදිහට, laptop එකේ wallpaper එකක් විදිහටත් use කරන්න පුළුවන්. මම කොහොමද vision board එක හදන්න පටන් ගත්තේ කියලා මම ඔයාලට කියන්නම්. මම මුලින්ම පොඩි කොලයක් අරගෙන මගේ goals ටික ඒකේ බෙදාගත්තා. එතකොට මට මේකේ pictures හොයාගන්න ලේසි වෙන නිසා. මං goals ටික 5කට බෙදුවා. career and studies, health and well-being, financial goals, personal growth and relationship goals කියලා. එතකොට මේ main goals වලට මම පොඩි sub goals හදාගත්තා. ඒ කියන්නේ for an example health and well-being ගත්තොත් මම ඒකේ මගේ sleep routine එක හදාගන්න ඕන එක. එතකොට මම meditate කරනවා නම් ඒ වගේ දේවල් හොයාගන්න pictures හොයාගන්න ලේසි නිසා එහෙම මම note down කරගත්තා. අනිත් එක තමයි මේ vision board එක හදද්දී අපේ goals අපි specific වෙන්නත් ඕනේ. ඒක achievable වෙන්නත් ඕනේ. ඉතින් දැන් මම මගේ goals ටික හදාගත්තේ අවුරුදු දෙකක් ඇතුළත achieve කරගන්න පුළුවන් goals විදියට. මම simply මේක ගැන කිව්වට ගොඩාක් YouTube videos තියෙනවා vision board එක ගැන හරියට explain කරලා. ඉතින් ඔයාලා ඒවත් බලන්න idea එකක් ගන්න.
මේ ගෝල්ස් වැඩ කරන්නේ අපිට රිමයින්ඩ් එකක් විදිහට මේ මගේ ගෝල් එක. එතකොට මම මේකට වැඩ කරන්න ඕනේ. අනිත් එක අපි ඒකට මැනිෆෙස්ට් කරන්න පුරුදු වෙනවා අපේ ගෝල් එක අපි දකිද්දී. ඉතින් මම විෂන් බෝඩ් එක ගැන හිතන්නේ ඒ විදිහට. ඉතින් මේ පික්චර්ස් ටික මම හොයාගත්තේ Pinterest එකෙන්. ඊට පස්සේ Canva use කරලා Canva එකේ ඔයාලට කොලාජ් එකක් විදිහට මේ ටික හදන්නත් පුළුවන්. but මට මේ පාරේ ඕනේ වුණා pictures ටික අරගෙන ඒ ටිකේ print outs අරගෙන ඒ ටික කපලා ඊට පස්සේ කොලාජ් එකක් විදිහට බෝඩ් එකක හරි නැත්නම් A3 එක හරි අලවන්න. ඊට පස්සේ print outs ටිකත් අරගෙන ඇවිල්ලා මගේ vision board එක හැදුවා. මම හිතනවා ඔයාලට මේක බලලා අයිඩියා එකක් එන්න ඇති කියලා. මේ විදිහට තමයි මම මගේ අවුරුද්දේ පළවෙනි දවස ගත කරේ. තව vlog එකකින් අපි හම්බෙනකම් මම ගිහින් එන්න. bye.